ඔයාලා ආදරෙන් සාදරයෙන් පිළිගන්න SLIP වීඩියෝස් එකකින් කියන අලුත්ම වීඩියෝ එකට. අද කොට බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරා. මුළු කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්නේ. මොකද වැඩත් එක්ක මට කරගන්න බැරි වුණා. මම කොහොම හරි try එකක් දෙනවා සතියෙන් සතිය හෝ සති දෙකෙන් දෙක නැත්නම් එක්ක මාසෙන් මාසෙට හරි වීඩියෝ එකක් දාන්න. බලමු. ඉඩ තියෙන වෙලාවේ වීඩියෝ එකක් දාන්න මම කොහොම හරි channel එකට try එකක් දෙනවා. අද කරන එක සම්බන්ධව මම කලින් වීඩියෝ එකදී ඔයාලට කිව්වා. ඒ කියන්නේ ඔයාලගේ device එකට AI model එකක් දාලා මේ local විදිහට run කරගන්න එක සම්බන්ධව තමයි මම අද කරන්න යන්නේ. ඒකෙදි එහෙම මම introduction එකක් දෙන්න. මේකෙදි මම කියලා දෙනවා normal එන්නේ CPU එකේ පාවිච්චි කරන්න. හැබැයි මම මේකේ GPU එකට හරවන විදිහට මම කියලා දෙන්නම්. ඒ කියන්නේ මේකෙදි මේ GPU එක CPU දෙකේම run වෙන විදිහට හදන්නත් පුළුවන්. only GPU දාන්නත් පුළුවන්. එතකොට ඔයාලට drivers එකක් download කරගන්න වෙනවා. කියන්නේ මේක ඔක්කොම මේ download කරනවා. ඔයාලට මේ ඔයාලා වෙනම download කරන්න ඕනේ නැහැ. ඒ වගේම AI model එක මේ පිටින් වෙබ්සයිට් එකකින් download කරලා import කරනවා. මොකද ඒ වෙන වීඩියෝස් වල ඇති සමහරලාට ඒකෙන්ම download කරලා මේ පාවිච්චි කරනවා. එක මේ හැබැයි මම ඔයාලට කියලා දෙනවා මේ පිටින් download කරගන්න. කියන්නේ පිටින් download කරලා import කරගන්න එක. හරි එහෙනම් වීඩියෝ එක ගිහලා මම තාම මේ ගොඩක් වෙලාව ගත්ත ඇති. හරි වීඩියෝ එක පටන් ගමු. ඔයාලා ඉස්සෙල්ලාම බ්‍රවුසර් එකට යන්න. බ්‍රවුසර් එකේ ටයිප් කරගන්න jan.ai මේ විදිහට URL එක ටයිප් කරගන්න. ඊට පස්සේ මේ ඔයාලගේ Windows නම් Windows ඊට පස්සේ Mac නම් ඒ වගේම Linux නම් ඒ වගේ version වලට අදාළ තියෙනවා setup file. ඒ අදාළ setup file එක download කරගන්න. මම Windows එක download කරනවා. ෆයිල් එක මං කලින් ඩවන්ලෝඩ් කර තිබ්බේ අයි මන් ඩවන්ලෝඩ් කරන්න නැති නිසා මන් ඩවන්ලෝඩ් කරගන්න මේ තියෙන්නේ ෆයිල් එක ඔයාලා ඩවන්ලෝඩ් කරගන්න මන් ඩවන්ලෝඩ් කරගන්න මන් ඩවන්ලෝඩ් කරලා තියෙන නිසා මම එක ඉන්ස්ටෝල් කරගන්නවා මේ විදිහට තමයි ඉන්ස්ටෝල් වෙන්නේ පොඩි වෙලාවක් යනවා ඉන්ස්ටෝල් වෙන්න හරි දැන්ට ඉන්ස්ටෝල් වුණා ඔයාලගේ මොනවා හරි ස්ටෙප් වගේක් තියෙනවා නම් ඒ අදාළ ස්ටෙප් ෆලෝ කරන්න මොකද මම මේ සොෆ්ට්වෙයාර් එක කලින් ඉන්ස්ටෝල් කරලා තිබ්බේ ඒක නිසා මේ සමහර වෙලාවට මේ ස්ටෙප් මගහැරලා තියෙන්න පුළුවන් මටත් හරියට මතක නැහැ මේ ගොඩක් කාලයකට කලින් මම මේක ඉන්ස්ටෝල් කරේ එහෙම ඔයාලා ඉන්ස්ටෝල් කරගෙන පොඩ ඉන්න මේක ඉන්ටර්ෆේස් එක ගෙනකා හරි මෙහෙම සොෆ්ට්වෙයාර් එක ඕපන් වෙනවා දැන් මෙතන මම මේ ඉම්පෝර්ට් කරලා තියෙන්නේ මේ AI model 3ක් එළියෙන් නැත්තම් ඔයාලට මේ මෙතන හබ් කියන යටතේ ගියාම ඔයාලට මේකේ තියෙන ස්ටෝර් එකේ AI model ටික download කරන්න පුළුවන් මේ තියෙන මේ won't fit කියන්නේ මේක ඔයාලගේ device එකේ දුවන්න අමාරුයි මොකද මේකට ලොකු spec ඕනේ මොකද 16 GB තියෙන්නේ මේ කොළ පාට වෙච්ච ඒවා නම් අවුලක් නැහැ පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්නේ මේ තැඹිලි පාට වෙච්ච ඒවා සාමාන්‍ය නෝම් ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමක තියෙන මේ හිර වෙන්න පුළුවන් එහෙම තියෙනවා මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නැත්තම් හොඳ AI model මේ එළියෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න කලින් මම කියන්නම් ඔයාලට මේ GPU එකට මේක කොහොමද අදාගන්නේ කියලා settings වලට ගියා ඊට පස්සේ මේ llama කියලා llama.cpp ඒක තමයි සර්වර් එක මේ AI model දුවන ඒකට ගියා ඊට පස්සේ ඔයාලා මේ මෙතනින් මේ කියන මෙතන backend කියලා එකක් තියෙනවා backend කියන තැනින් මෙන්න මේක select කරගන්න win avx CUDA ඉරක් cu12 ඊට පස්සේ cu11 ඔන්නෝම set එකක් ඇති මෙතන දැන්ට අර මේ මං අර මේක පාවිච්චි කරලා මේ download කරලා ඒ දේවල් ටික හදාගෙන තියෙන නිසා මට මේ settings තුනයි පෙන්නන්නේ ඒ කියන්නේ win common cpus ඊට පස්සේ win avx x64 මේ කියන්නේ මේ Intel GPU එක internal GPU එක මේ තියෙන්නේ මේ CUDA කියන්නේ මේ Nvidia graphic card එක ඒක select කරගන්න ඕන නිසා මේක දාගන්න මේක නිකන් මේ normal CPU එක select කරගන්න විතරයි තියෙන්නේ මේකේ list එකේ 12ක් විතර ඇති ඊට පස්සේ මෙතනට and දාලා මේ win avx 64 කියලා ඒ කියන්නේ දෙකම select කරගන්න එක එහෙම මේ settings හදයක් ඇති පොඩ්ඩක් බලන්න මේ මගේ මේ දැන් මේකේ තියෙන මේ තුන විතරයි ඒ ටික තමයි තියෙන්නේ මෙතනින්ම තමයි import කරගන්න එකක් කරන්න තියෙන්නේ ඔයාලට කරන්න තියෙන්නේ
ඉසලාම AI මොඩල් එක ඩවන්ලෝඩ් කරගන්න ගිහිල්ලා මම මේ බ්‍රවස එක ඕපන් කරගන්නවා මෙන්න මේක තමයි සයිට් එක මේ සයිට් එක ගොඩක් AI මොඩල්ස් තියෙනවා මේ ඔයාලට ගිහිල්ල සර්ච් කර ගන්න පුළුවන් Google එක සර්ච් එකක් දැම්මත් මේ සයිට් එක ලින්ක් එක ඇති මේකින් ගන්න පුළුවන් මම මේ සයිට් එකෙන් මේ AI මොඩල් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය කියන්න මම මෙතන මෙහෙම AI මොඩල් එකක් සිලෙක්ට් කරගන්නවා ගිහිල්ලා ඊට පස්සේ මෙතන ෆයිල්ස් ඇන් වර්ෂන්ස් කියලා එකක් තියෙනවා හරි මෙන්න මේ තියෙනවා මේ ෆයිල් ටික GGUF අන්නේ ෆයිල් එක තමයි වැඩ කරන්නේ යාන්වල GGUF සිලෙට් GGUF ඒ ෆයිල් එක තමා වැඩ කරන්නේ ජෑන්වල ජාන්වල එහෙම ඊට පස්සේ දැම් මේක තියෙනවානේ වෙතන කරන්න තියෙන එච්ච මේ ලොකු දෙයන්න මෙතන්ට ගියා ඒ අදාර ඔයාලගේ ජෙමිනිකෙන් අහන්න ඔයාලගේ පිසිකට කලපෙන වර්ෂණ එකම ගත්ත කියලා ඒගන්න දැම් මෙතන මේ වගේ GB 17ක් කියන්නේ මේ මෙතන තියෙන 9 බිලියන් පැරාමීටස් එතකොට ඒ පැරමිටස් 9 බිලියම්ම චෙක් කරල තමයි ඔයාලාගේ ප්‍රොම්ට් එකට අදාළ දේ ජෙනරේට් කරන්න හැබැයි මේක ගොඩක් ඇකියුරේට් මොකද මේ 9 බිලියන් පැරමිටස් තියනවා කියන්න මෙත 9 බිලියන් ඔක්කම තියෙන්නේ ඔයාලට ගැලපෙන ගැන මේ ජෙමිනි එක ගහලබන් මේ මගේ පිසි එක මෙහෙම ස්පෙසිෆිකේෂන් තියෙන මේ මගේ GP එක මෙච්චරයි CPU එක මෙච්චරයි මම මේක GP එකට තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ මට මෙතන ගැලපෙන වර්ෂන් එක මොකක්ද කියලා අහන්න යාගේ ඉටසේ එයා මේ කියයි මේ ගැලපෙන වර්ෂන් මොකක්ද කියලා ඊටස මෙතන කරන්න තියෙන මහලොකු දෙයන්න මෙ මේ ඩවන්ලෝඩ් බන්නක බන්න විතරයිද මේ ඩවන්ලෝඩ් බට්න එක පොයින් පස්සේ ඩවන්ලෝඩ් දෙනවා මං සේව් දෙන්න නෑ මේ ඔයාලා මේ සේව් එකද සේව් දෙන්න ඒට පස්සේ මෙ මේ වගේ මොඩල් ටික ෆෝල්ඩර් එකකට දාගන්න පිළිවලකට මෙම දාගන්න දාගෙන මෙන් මේ ටික තමයි ෆයිල් ටික ඉට පස්ස කරන්න තියෙන්නේ මෙතැන්ට ගියා ඉම්පෝර්ටල්ට ගියා ටැගන් රොප් කරන්න බෑ මෙම සිලෙට් කරලා මෙතන කලික් කරන්න කලික් කරලා මෙම මේ ෆයිල් ටික සිලෙට් කරන්න එක ෆයිල් ඇත්තම එක පාර දාන්න පුළුව මෙහෙම ඕපන් දෙන්න ඉට පස්සේ මේ ඉම්පෝර්ට් මොඩල් කියන එක දෙන්න මේ මට දාන්න බෑ මේක මේ ඉම්පෝර්ට් කරලා තින් නිසා ඉටස මෙහෙම ඇඩ්ඩෙනවා ඉටස්ස ඇඩ්ඩුනයින් පස්සේ මෙතැන්ට මේ මම මේ එකක් ඩිලීට් කරලා ඔයාලට පෙන්න්න ගොඩ්ඩක් ඉන්න එකක් ඩිලීට් කරන්න මෙතන බලම ඩිලීට් කරන්න පුළුවන්ද මම මේ කුවෙන්න කෝඩ 0.5 බිලියන් පැරමිටස් තියෙන මොඩල් එක ඩිලීට් කරගන්න හරි මයක ඉම්පෝර්ට් කරගන්නවා ගිහිල්ල දැම් මේ ඔයාලා මේක බවා ටසේ ඕපන් දුන්නා ටස් මේක මෙහෙම මේ ප්‍රෝග්‍රෙස්සෙන ඉටවස්සේ ඉම්පෝර්ට් මොඩල් දෙන්න පොඩ්ඩක් පොඩි ටයිම්මයක් යනවා ඉම්පෝර්ට් එන්න හරි එයා එක ඇඩ් කරගත්තා ඊට පස්සේ මේ අපිට මෙතනින් මේ ස්ටාර්ට් කරන්න නොක්කත් කරන්න ඕන්න මෙතන ඔයාල මේ සෙටින්ස් තියෙනවා ඉටික පොඩ්ඩක් හදල බලන්න මෙතන ප්‍රොම්ප්ට කෑශ් ට්‍රම් නොම් සෙට්ටත් තියෙන මටත් ලොකොට අයිඩිය එකක් නෑ මේක පොඩ්ඩක් ජෙමිනිකට දාලා පොඩ්ඩක් කහල බලන්න මේගේ මොනාද තියෙන්නේ කියලා පස්සේ කැන ඔයාලගේ රික්කයිමන්ට අනුව මේවා හදන්න ඕනිදී කියලදී හරි හරි දැම් මෙතන මේ තින් මේටික ඇඩ්ඩලා තියෙන්නේ මේ තියෙන මෙම ඇඩ්ඩලා තියන්න ඔයාලට කරන්න තියෙන මෙතන මේ ප්‍රොම්ට් එක දෙන්න විතරයිදී මෙතන මං HTML කියල දෙන්න ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මංෝක GPකට සිලෙට් කරලා තියෙන්නේ ඔඩ්ඩ ස්ලෝවෙලා තියෙන්නේ මොද මේක දුවන් නිසා ඔන්න බලාගන්න මේ තියෙන් 3D කියන එක දුවනවා ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ මේ තියෙන් ඩෙඩිකේටඩ් GPU මෙමරික ඒක මෙමරිකත් අප්පෙන ට්‍රීඩ්ඩලා හරි මේගේ මේ එකක් ගන්න පුළුවන් ඔයාලා දැම් මේකෙති මොනහරිදයක් බලනවන ජෙමිනි හරි මොනාහරි දාලා බලන්න මේ කැන ප්‍රොම්ප් එකක් හරි මක්හරි ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් හදාගන්න ඉන්ස්ට්‍රක්ෂන් ටික හදාගෙන මෙතන්ට දෙන්න කට හරියට ඕන මොකද පොඩි පැරාමීටස් ගානකින්නේ මේ යයි මොඩල්ල එක හැදල තියෙන්නේ එතෝට එම මේ හරියටම දෙන්න ඕන දෙනදේ කැන අපි දෙන වච්චනවලට අනුව සමහර දේවා හිතාගන්න මාරු කැන අදාළ විදිටම මේකටම ගැලපෙන ඉදිට දෙන්න ඕනේ එහෙම උනොත්තම මේ අපිට රිසාල්ට එකක් ජෙනරේට් කරගන්න පුළුවන්
එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ පොඩි AI මොඩල්ලයක් ගත්තම මේක මිලියන 500ක විතර මේ පැරාමීටර්ස් ගානක් තියෙන පොඩි AI මොඩල් එක මේක වෙන 2.5 3B කියන්නේ 3 බිලියන් පැරාමීටර්ස් තියෙනවා ඩීප්සීක් එකක් මෙතන ටැට් කරගන්න පුළුවන් අර සයිට් එකේම තියෙනවා හන්ට් ෆේස් කියන එකේ ඩීප්සීක් එකක් තියෙනවා මේ සයිට් එකම ඩීප්සීක් එකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරලා මේ මෙතනට හදාගන්න පුළුවන් මගේ අර ලොකු GPU එකක් නැති නිසා මේ ලොකුවට GPU එක CPU එක එහෙම නැති නිසා මට මේ ලොකු AI මොඩල් වලට යන්න තියන්නේ අන්න එක තමයි ප්‍රශ්නේ සාමාන්‍ය ලොකු වැඩක් කරගන්න පුළුවන් මොකද මේක මේ ඔයාලගේ PC එකේ තමයි දුවන්නේ මේ එතකොට ඔයාලගේ මං කලින් කිව්වා වගේ සිකියුරිටි ප්‍රශ්න ඒ වගේම ඒ ප්‍රශ්න නෑ ඊට පස්සේ අන්ලිමිටඩ් පාවිච්චි කරන්න පුළුවන් එහෙම දේවල් තියෙනවා ඉතින් තව මට දෙයක් කියන්න බැරි වුණා මම මේ සිටින්ස් වලට යන්න ඔයාලා වෙන එලියට වගේ සර්විස් මේ මොඩල් වලින් දෙන්න ඕනේ නම් ජාන් වලම තියෙන වැඩේ ඔයාලා කරන්න ඕනේ local API server මෙන්න මේක ස්ටාර්ට් කරගන්න මේක ස්ටාර්ට් කරගත්තෙන් පස්සේ මෙන්න මේ තියෙනවා මේ 127.0.1 මේ API docs එක load වෙනවා මේ තියෙන්නේ VPS server එක ඔයාලා ගත්තොත් මේක මේ රන් කරලා තියන්න පුළුවන් ඉතින් මේ මෙන්න මේක තමයි පෝට් එක 1337 ඊට පස්සේ අලයිරක් V1 කියලා තියෙන්නේ ඒක තමයි API එක වෙබ්සයිට් එක මේකට කනෙක්ට් කරලා මේ API එකට කනෙක්ට් කරලා මේ ජෙනරේට් කරගන්න පුළුවන් මේ අදාළ දේවල් ටික ඒ කියන්නේ දැන් ඔයාලා chat bot එකක් හදනවා නම් ඒ දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන් හරි මම මේක ස්ටොප් කරගන්නවා ඔය ටික තමයි මේ තාමත් ජෙනරේට් කරගන්න ඔය ටික තමයි ඉතින්නේ තව කියලා දෙන්න දෙයක්වත් නැහැ නේද ඔයාලා ඉන්ස්ටෝල් කරගෙන වැඩේ පොඩ්ඩක් අත් හදා බලන්න ඒ දේවල් ටික තමයි කියන්න තියෙන්නේ මේකේ තව සෙටින්ස් තේමක් තියෙනවා මේකේ ෆයිල්ස් එහෙම නම් වැඩ කරන්නේ නැති වෙයි පොඩි AI මොඩල් නේ මම පෙන්නන්න මේක Google එක ගෙමා කියලා දාත්ති මෙතන මේ තමයි සර්ච් කරගන්නේ ගෙමා මේක ඇවිල්ලා Google ලගේවා ගෙමා කියන එක ගෙමා 4 ඒක තියෙන 26 බිලියන් පැරාමීටර්ස් 1 ට්‍රිලියන් පැරාමීටර්ස් වගේ යනවා නම් සුපිරි 1 ට්‍රිලියන් පැරාමීටර්ස් තියෙන මේ මොඩල් එක මම දැක්කා මට මතක නැහැ හරියටම ඒ වගේ මොඩල් එකකට යන්න පුළුවන් නම් සුපිරියයි ලොකු දෙයක් කරගන්න පුළුවන් මේ ටික තමයි තියෙන්නේ අනිත් එක ඒක ඩවුන්ලෝඩ් කරන්න ගියාමත් මේ ප්‍රශ්නයක් තියෙනවා මොකද සයිස් එක වැඩි පැරාමීටර්ස් ගන්න වැඩි වෙන සයිස් එක වැඩි වෙනකො එහෙම දෙයක්ත් තියෙනවා ඒ ටික තමයි නේද වෙන දෙයක් නැහැ නේ මේකේ මෙතන සිටිස් එහෙම තියෙන පොඩ්ඩක් අත්හදා බලන්න ඉතින් ආමෙන් මේ තියෙන data update මේකත් චේන්ජ් කරගන්න පුළුවන් දැන් ඔයාලා මේ හබ් එකෙන් මේ AI මොඩල් එක ඩවුන්ලෝඩ් කරනවා කියමුකෝ එතකොට ඒ AI මොඩල් එකේ data ඒ සේරම කොතනටද මේ දාගන්න ඕන කියලා ඒ තැන මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන් ඒ කියන්නේ දැන් D එකට මම සිලෙක්ට් කරලා තියෙන්නේ නැත්තම් ඩිෆෝල්ට් තියෙන C එක මේ C එකේ app data වගේ ෆෝල්ඩර් එකක් තමයි මේ තියෙන්නේ ඒ කියන්නේ user වලට ගිහිල්ලා ඒ ටික තමයි නැත්තම් ඔයාලට මේ මෙතන තියෙනවා OpenAI Azure Anthropic ලගේ AI මොඩල් ටික සෙට් කරගන්න පුළුවන් මෙතනට API key එක දාලා කියන Opus Sonnet Haiku ඔය සෙට් එකම ඒ කියන්නේ මේ ඔයාලට local AI මොඩල් වගේම මේ ඉන්ටර්නෙට් එකේ through ගන්න AI මොඩල් ටිකක් මේක රන් කරන්න පුළුවන් ඒ කියන්නේ ඔයාලට මේ වෙබ්සයිට් වලට යන්න ඕනේ API key එක දැම්මා එහෙමම මේ මෙතනට සෙට් කරගත්තා මෙතන පොඩ්ඩක් බලන්න මට මේ වැඩි මේ ලොකු අයිඩියා එකක් නැහැ ලෝකල් විදියට AI මොඩල් නම් මේ විදිහට තමයි රන් කරන්නේ ඒ ටික තමයි මම මේක ස්ටොප් කරගන්න මේක දුවනවා හිනටම හරි මේ විදිහට තමයි ඉතින් මේ පොඩි AI මොඩල් දාගන්න පුළුවන් ඉතින් ඔයාලගේ මේ වැඩ අනුව ඒක වෙනස් වෙනවා ඉතින් සමහරලාට CCTV කැමරාවල ඇනලයිසේෂන් ගන්න ඒවා ඒ වගේ AI මොඩලුත් මේකට දාගන්න පුළුවන් එතකොට මේ chat එකේම රන් කරන්න බැරි වෙයි එතකොට ඔයාලා වෙනම වෙබ් ඇප්ලිකේෂන් එකක් හදලා ඒකට අර මං කලින් කිව්වා වගේ මේකේ සර්වර් API කොන් කරලා මේ එහෙම කනෙක්ට් කරගත්තා නම් වෙබ් ඇප්ලිකේෂන් එකට මේ වැඩක් කරගන්න පුළුවන්
මේ ජෑන් එක විතරයි තව තියෙන ඕලාම කියලත්තය ඔලාම කියන එකේදී එක නිකන් අර සර්ව පහසුකමක් වගේ තමයි දෙන්නේ ඔල්ලාම හැබැයි මේකෙදී මම ජෙමිනිකින් අහල තිබ්බ විදිට මේක ඇතුළේ මේ ට්‍රයිවස් තියෙනවා එක ට්‍රෆික් කාඩ් එකට අදාල් ට්‍රයිවස් එක නිසා මේ අමුතුවම ඩවලුඩ් කරන්න නැති වේවි මම මේක ටෙස්ට් කරලනෑ ටෙස්ට් කරපු දවසක මම මේක ගැන මේ වීඩිය එකක් ගන්න එහෙමනම් අදට වීඩිය විවර කරමු හරියමනම් මේ වීඩියක හොඳයින ලයි කරන්න ෂය කරන්න කමෙන්ට්යකුත් දාන්න මේක මුණ හරි දැනගන්න ඕන්න මේ වීඩියක මෙතනින් විවර කරන්න බලපු හැමෝට මිස්තුූති එච්චරයි බලම ඊළඟ දවසේ තව මොනාහරි ගේන්න මට ලොකු අයිඩ එකක් නෑ මේ ඊළඟ දවස මොනාද කරන්න කියලා එක්ක වෙබ්සයිට් එක රිවිය් කරයි ඇත්තම් වෙන මොනාහරි කරයි හරිහෙමනම් මේ වීඩියෝ බලපු SLYP වීඩියෝස් ෆෑන්ස්ලා සේරටම ටැන්ක්ස් මන වීඩියෝ කිවරයි